ඊ타මත්ම වටිනාකමකින් යුත් ස්ථානයක් වශයෙන් ලංකාව වාසීන් සියලු දෙනාම හඳුනාගෙන තියෙනවා මේ කූරගල ප්‍රදේශය. කූරගල ප්‍රදේශය මම හිතන්නේ කූරගල කියන නම ඇහෙනකොටත් ලංකාවේ කාටත් ඉතා හොඳින් මතක් වෙනවා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මහත් වටිනාකමකින් යුත් ස්ථානයක් වශයෙන්. ඉතින් කූරගල ප්‍රදේශයට අවටින් ඒ කියන්නේ ඊටත් ආසන්නයෙන්ම පිහිටි ප්‍රදේශයක තමයි අපිට මෙම හිටපිලිම වහන්සේ සොයා ගැනීමට හැකි වෙලා තියෙන්නේ. ඒ වගේම ඊ타මත්ම වටිනාකමකින් යුත් ලක්ෂණ මෙම පිළිම වහන්සේගෙන් පෙන්눔 කරන බවක් තමයි පෙනී යන්නේ. ඒ වගේම දැනට මෙම පිළිම වහන්සේගේ තියෙන පෞරාණිකත්වයේ මත මෙම පිළිම වහන්සේගේ දකුණු අතෙන් මදක් කැඩී වෙන් වී ගොස් ඇති ආකාරයක් පෙනීමට තිබෙනවා. ඒ වගේම තවත් යම් ස්ථානවලට පළුදීම් වැනි විනාශ හානි සිදු වෙලා තියෙන බවක් තමයි පෙනී යන්නේ. පිළිමේ කෙනෙකුට බලනකොට පෙන්නේ ගිරිගරුඬ බුද්ධ රූපයක් වගේ. නමුත් අර ස්පටික ගලෙන් කරපු බුද්ධ රූපයක් තමයි මේ බුද්ධ රූපය. බොහෝම අති පැරණි බුද්ධ රූපයක්. දුටුගැමුණු රජුරුවන්ගේ කාලෙටත් පෙර මේ ප්‍රදේශයේ විශාල දියුණුවක් කාලෝකයක් පැවතුණා. මුහුද ගොඩ තැළුවා මේ උඩට මෙනකල්. ඒ කාලෙදී මේවා සේරම ගහගෙන මේ වෙල්ලාවේ වල ඕන තරම් ගල් කණු, වෙහෙර, විහාර, බුදු පිළිම, ඒ වගේම මිනිසුගේ නිවාස යට වෙලා තියෙන්නේ. ඒක මම කල් තියා බොහොම කාලෙක ඉඳලා දක්වනවා. ඉතින් මේ රටේ බුද්ධි බඳුන්ට මේ ගැන හැඟීමක් නැහැ. මේ කූරගල කියලා කියන්නේ ලෝකේ පළවෙනි මිනිහාගේ සම්භවය ඇති වෙච්ච තැන. ඔය සත්‍ය සූර්ය ගමන සූත්‍ර වලින් වතුරෙන් යට වෙලා තිබිලා කෝටි 500ක් වතුර බහැලා එනකොට මිනිස් වාසයට සුදුසු වෙනකොට ආබස්සට දිව්‍ය ලෝකෙන් මිනිස්සු බයිනවා ස්ත්‍රී පුරුෂ බෙහෙදෙන් තොරව. ඒ අතෝ බහිනකොට ලකුණක් පේනවා. වතුරෙන් මතුවෙච්ච චුට්ටි ලකුණක්. ඒ ලකුණ තමයි ලක්ක ලංක ඉලක්ක ඊළඟේ ඊළඟේ ලංකාව කියලා කියන්නේ. එතකොට ලෝකේ පළවෙනි මානවයාගේ සම්භවය බලංගොඩ කූරගල. ඊට පස්සේ මෙහෙන් තමයි ලෝකෙට මිනිස්සු ගියේ. කිව් වාර ගණනාවක් මහ මුහුද ගොඩද තරලා තියෙනවා මේ ඒක මේ ලොරන්ස් කියන භූවිද්‍යාඥයා කියලා තියෙනවා. එතකොට බයිබලයේ කියලා තියෙනවා මහා ජලගල්මෙන් මේ ආදම්ගේ පාදේ ළඟට වතුර ගැලුවා. ආදම්ගේ පාදෙන් උඩ යට උනේ නැහැ කියලා ආදම්ගේ පාදේ කියලා කිව්වේ. ඔය කූරගල පර්වතයේ දෙකේ බොක්කට වතුර ගැලුවා. ඉතින් උඩහට යට වෙලා නැහැ. මේ දූවිලි ඇල්ල කියන තැනටත් වතුර ගැලුවා. ඉතින් මේ කූරගල කියලා කියන්නේ කවුරුන් නොකියපු කතාවල් ලෝකෙට කිසිම කෙනෙකුට ජගතෙකුට ඉතිහාස පුරා විද්‍යාඥයෙකුට හොයාගන්න බැරි වෙච්ච තැනක් කූරගල කියන්නේ සක්වල ගල. ඔතෙන් තමයි විජේ ගොඩ බහිනකොට කුවේණි හිටියේ. කුවේණි කියන්නේ කුවේරි. මූර්ධන නයන්නට රියන දාපුවම කුවේණි කියලා කිව්වා. කුවේරි ධනවන්තිය. ඒකෙන් තමයි ඉස්ලාම අපේ මැනිකලාගේ නම් ආවේ කොයින් මැනිකේ. සුද්ධ QWN queen කියලා ගත්තේ අපේ මැනිකලාගේ නම. කොයින් මැනිකේ, රම් මැනිකේ, බිසෝ මැනිකේ, ටිකිරි මැනිකේ, උක්කු මැනිකේ, බාල මැනිකේ, කිරි මැනිකේ, පලිඟු මැනිකේ, කුංචි මැනිකේ කිය නම් ආවේ අපේ ඉස්ලාම අපේ මුල් පරම්පරාව වැයගේ නම කොයින් මැනිකේ. කොයින් කියන්නේ queen. රජින. ඒකට විජේගොඩ බහිනකොට උතන තමයි ඒ රජින හිටියේ. එක පැත්තක විතරන්නේ මුළු දිවයිනම පාලනය කරපු රජිනක් තමයි කුවේරි කියලා කියන්නේ. ඉතින් උපුල්ලංගොඩ බැස්සේ මන්නාරමේ නෙවෙයි. මන්නාරම් කිව්වේ මණියාර, මණික්කාර. ඔය තංජමේ තියෙනවා මරංගාර කියලා. ඉද්දගල කියලා තියෙනවා. පුලුන්තඩු ගල්ගේ කියලා තියෙනවා. කුවේනි පුලුන්තඩු ගල්ගේ කපු කැටියාර කියලා තියෙනවා. ඒ හරිය තමයි හිටියේ. ඉතින් උස්සෙන් ගොඩ බහැලා කුල්ලන් දෙවිඳුගේ හිමාල පර්වත
සක්වල ගල වඩ පිරිවරිනා සල් සපුනා මල් සුවඳට බඹරිඳු ගල් පරුවත පිටරත් වෙමිනා මුල් කර දෙවියන් අදහතපත් තිල හිතුවන් ගල මුල නවාතනා කල්ප දහත් පවතින හිතුවන් ගල හතිය 50 තැන්නට පෙනෙනා ගුලන් දෙවියෝ පිරිත් නූල් අරගෙන ඉති ඔය ගුහාවේ උඩ. එතන තමයි. එතකොට චක්‍ර කියන්නේ එක එකයි දෙක දෙකයි එක එකයි එක එකයි එක එකයි එකේ චක්‍ර යන්නේ. දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි ඔය විදිහට චක්‍ර කියන්නේ අර දෙක. කුරගලට පර්වත දෙක තමයි චක්‍ර වාට පර්වතේ කිව්වේ. එතන වල වගේ බොක්ක. එතකොට සියලු බුදුවරු කකුසන්ද කොණාගම කාශ්‍යප බුදුවරු විපස්සී සිකී වෙස්සපු කකුසන්ද කොණාගම කාශ්‍යප කියන මේකපට බුදු වෙන සත්බුදුවරු සියලුම බුදුවරු වඩින්නේ සබරගුමි බලංගොඩ කුරගලට. ඉතින් උතෙන්ට මේ ශ්‍රීපාදේ පිහිටවපු තැන මේ පරිණවිතාන මහත්තයා කියන උඩ ඔෆ් ඇඩන් ස්පීක් කියන පොතේ කන්දේ සමන්දෙයෝ කියන පොතේ මා මේ යමගිරි පර්වතය කියලා ශ්‍රීපාදයට නමක් තියෙනවා කියලා. යම රජුරෝ කියලා කියන්නේ සමන්දෙයලු. සමන්දෙයෝ ළඟ වස්කවි අරම මේව සාප වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ධම්මිකෝ සෝර යම රජුරෝ ධාර්මික කෙනෙක්. ඒ නිසා සමන්දෙයෝ තමයි යම රජුරෝ කියලා කියන්නේ. යම රජුරෝ හිටියේ සමන්ල කන්දේ කියලා පණ්විතාන මහත්තයා කියලා තියෙනවා. ධම්මිකෝ සෝ යම රාජා. ඉතින් එහෙම ජන කවියකවත් කොතනකවත් නැහැ. ඔය දැන් තියෙන සමන්ල කන්දට යමගිරි පර්වතය කියලා. මොන බලන්න नाम मेरे मुंडू नतिं यमगिरी कुहर गल पिट तबु पतुल सैम पिल हर मिताक्वल वट වැඩම වන්නු දුගේ පතුල් සෑම දුරු දුරු කරන්නට ඇමති පිරේ බර වැඳ පතුල් අමා මහා සොඳ නිවන් දකින්නට වදින් මුනි දුගේ දිරිපතුල් එතන කියනෝනේ නාම මෙරමුඳුන මෙරමුඳුන කියන්නේ මේරු පර්වතේ මහා මේරු පර්වතේ මේරු පර්වතේ කියන්නේ බුදුහාරවන්ගේ ධර්මයේ අන්න මහා මෙරමුඳුනේ තමයි සක්කර භවන තියෙන්නේ එතන තමයි සක්කර භවන තව නමක් තියෙනවා යමගිරි පර්වතේ නාම මෙරමුඳුනකින් යමගිරි කුවර ගල පිට තබ්පතුල් එතන තමයි ශ්‍රීපත්තල බුදුහාමුදුරු හිතුවේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සේවතේ බුදුහාමුදුරු දුරුතු මාසේ වඩිනකොට අදින් අවුරුදු 5100කට උඩදී 6000කට උඩදී මේ ඔය දෙතනියකට පෙට්ටි ගලින් උඩ ඔක්කොම හිමෙන් වැහිලා එක කන්දක්වත් පෙනෙන්නේ නැහැ දැන් උනත් එහෙමයිනේ එතකොට එහෙම දෙනවා නම් මේ පිට්ටනිය දිහාට ගිහිල්ලා උඩ බැලුවම පස්සේ කොත්මලේ තියෙන පිටුරු තලාගල කන්ද කිකිලිය මාන කන්ද ගිරිගල් පොත්ත කන්ද වෙනෙන්න ඕනේ. ඒක කවදාකවත් මෙහෙ මිනිසුන්ට බලන්න බෑ මෙහෙ ඉඳලා. හිමෙන් වැහිලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පන්තියක් එක්ක යන්නේ මෙහෙ බඩ ගෑවෙන්නේ නැහැ නිපෙන්න කඳුවල මෙතන තමයි වැඩි. ඔය ඔතන තමයි දිවා විහරණය කරේ. ඉතින් මේක විනාශ වුණා. දැන් ඔය මහ පොළොව උස්සන් ඉන්නවා කියන්නේ මේ මහා කාල නාගරාජා ඔය දෙමළ හින්දු හාමුදුරුවනේ මහා ඉස්සල්ලා මහණුනේ බුද්ධ ශාසනේ මහා කාල කියන්නේ මහා ගල් නාගරාජයා අර පූර්වකලට ගියන් පස්සේ මෙහෙම නයිපෙනේ වාගේ ඉහිල බලන්න එතනින් පල්ල තමයි නාග ලෝකේ ඉතින් මේ ඒ අනුව කල්පනා කරලා බලනකොට මේ පර්වතයේ මුදුනේම ගත්ත ස්පටික ගල තමයි මේ බුද්ධ රූපේ හදන්න අරගෙන තියෙන්නේ. මේක ඊටාම පැරණි. අනුරාධපුරයේ තියෙන බුද්ධ රූප වලට වඩා පැරණි. ඉතින් එක එක්කෙනාගේ තමන්ගේ මට්ටම පහත් වෙයි කියලා නොකිය ඉන්න පුළුවන්. මේ පළවෙනි මානවයා හොයාගත්තේ අපේ බුද්ධිමතුන් කියන යන් අය කියලා. නමුත් KDR කෙනඩි කියන මහත්මයා
තමයි හොඳ පුරාවිද්‍යාඥයන් වෙල්ලම් බැඳි පැලැස්සේ. ආතර දෙල්ගොඩ කියලා මගේ ඥාතිවරයෙක් එයා ඔය දියේ ඉන්නේ කූරගල පැත්තේ ඇවිදගෙන යනකොට උඩවැලව රක්සිතේ නටබුන් වාගයක් දැකලා මේ මානවයා දැකලා මේ දරණීගල මහත්තයාට කිව්වා තිරණ දරණීගල මහත්තයාගේ අප්පච්චිට. එයා ඇවිල්ලා 1956 පරීක්ෂණයක් පවත්වලා මේ කෙනඩි මහත්තයා දැන්නුවා. එයා තමයි මේක කීවේ ලෝකෙට අවුරුදු 1,40,000කට 30,000කට උඩදී බලංගොඩ මානවයා ඉඳලා තියෙනවා කියලා. එයාටත් වඩා උසස් කෙනෙක් ඉන්නවා ජාබාලි කියලා ඇමරිකාවේ. ඒ පුරාවිද්‍යාඥයා කියලා දෙන අවුරුදු 4,00,000කටත් උඩදී ලෝකේ පළමු මිනිහා බලංගොඩයා කියලා. ඉතින් මේක මෙතන මම කිව්වා මුළු ලෝකේ කොහේ පුරාවිද්‍යා ගැනීම කරලා හොයලා බැලුවත් කූරගල ඇවිල්ලා ඩියකමාරක් යට කනිනකොට කූඩු ගන්නකොට ලෝකේ පළවෙනි මානවයාගේ සැකිලි හම්බ වෙනවා කියලා. ඒ වගේ හම්බ වුණා. ඒවයිති එක්කෙනෙක්ගේ තමන්ගේ තත්ත්වයට යට යනවට කැමති නැන්නේ. ඒ නිසා මේක වැහුව ඇවිල්ලා පොඩ්ඩක් ඉතුරු කරලා තියෙනවා. ඕක ඉතින් ඉතුරු කරන්න බෑ. මේ සෙනඟ කියපු හැටියේ ඔය පල්ලිය වගේ ටිකක් ඉතුරු කරලා තියෙන ගල් ගහලා කඩලා දානවා. නේද? කකුසඳ කොනාගම අපේ කත්ත පැමුණි දුම් පිහිට උසිරි පතුල් ඇත්තේ කුහරේ ගල ඇතුලෙන් සමවත්සුව ගත කර දම් සක්දේසු තුමන් නිර්මිත කළ බුදුන් බලෙන් රෝදු පාවන් කකුසඳ කොනාගම කාච්චි බුදුවරු වැඩලා සිරිපතුල පිහිටුවේ උතන. උතන තමයි අලුත් අවුරුදු උත්සව පැවැත්වුවේ. උතන අර කල්තොට පැත්තේ ගුහාවට කියන්නේ හිරුගල. අර ලෙන වාගේ යට තියෙන එකට කියන්නේ සඳ ලෙන. හිරු දෙවියන්ගේ හිරුගල ගාවා සඳ දෙවියන්ගේ සඳගල ගාවා කියලා අපේ මිනිස්සු අතර කතන්දරයක් ගිහිල්ලා තියෙන්නේ උතන. උතන තමයි අවුරුදු උත්සවේ පවත්වන්නේ. ඒක දැන් අවුරුදු නෙවෙයි. දැන් නිකන් බජව්. අවුරුදු දන්නේත් නෑ, චාරිත්‍ර වාරිත්‍ර දන්නේත් නෑ. ඉතින් මට මේ උදේ කෑවෙන්න කන්නත් බෑ. මේ අපේ කූරගල ශ්‍රීපාද දිවා ගුහා රාජමහා විහාරස්ථානයේ බහරකාර දෙල්ගතන්නේ දේවප්‍රිය ආරාමාධිපති ශාස්ත්‍රපති පඬිත ගැටාළුවේ සංඝරක්ෂිත අපේ ගෝලහාමුදුරු ගෝලනාම හාමුදුරු වැඩියා මේ අතුන්ගේ ඥාතිවරු. ඒ වගේම මේ ඉන්න මහත්මයා මේ කැමරා කරන මහත්මයා ලෙස්ලි රණතුංග මහත්මයා කල්නී ඒජන්සියේ එයා මහා පුදුමාකාර මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ ජාතිය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් භාෂාව සාහිත්‍ය වෙනුවෙන් මහජනයාගේ යහපත සඳහා ඒ මහත්මයාත් ආවා. ඒ වගේම අපේ විදුහල්පති කවුද නම? කරුණාරත්න මහත්තයා තංජන්තන්නේ විදුහල්පති විශ්‍රාමවත් එතුමත් ආවා. ඉතින් ඒ නිසා ඔබතුමන්ලාට මේ හැම දිනාටම අම්මලාට අප්පච්චිලාට මේ දූ දරුවන්ට තීරෝටම නිවන් සැප ලැබෙන කතන්දරයක්. මේක මේ වහලා වාගේ දැන් තියෙන්නේ. මේ මානවයාගේ රූපේ ගණ්ඩ යනකොට සිරාන්දරණියගල ආචාර්ය සිරාන්දරණියගල මහත්තයා ඇවිල්ලා මේක කඩන්න නැතුව මේ රූපේ ගන්න ඕනේ කුරගලින් කියලා අරගෙන ගිහලා මේ ටික ආය කනින්න එපා කියලා නවත්තලා ගියා. ඒකේ රහසක් තියෙනවා. මට හංගන්නත් බෑ. ඉතින් ඒ වුණාට ඒව යතහ කාලේදී යතහ පරිද්දෙන් ඇති වෙනවා ඇති කූටගල දැන් යට කරගෙන වගේ ගියාට යට කරන්න බෑ. තක්කර දෙයියෝ මම. තක්කරේ හිටියේ කූරගල. ඒක කිසිම කෙනෙකුට විසඳන්න පුළුවන්කමක් උනේ නැහැ. ලෝකේ කොච්චර ඉතිහාස පුරා විද්‍යාඥයෝ හිටියත් විසඳන්න බෑ. කවදා හරි අවුරුදු 50කින් 100කින් වටද්දර හාමුදුරුවෝ කියාපු ඉතිහාසයේ පස්සේ තමයි යන්න ඕනේ කියලා ඔක්කොම එනවා මේ දරුවෝ. ඒ නිසා මේ ළමයි කුඩා ළමයි හොඳට ඉගෙන ගන්න ඉතිහාසයේ. පුරා විද්‍යාවත් ඉගෙන ගන්නට. අම්මට වඳින්න, අප්පච්චිට වඳින්න උදේ වැඩට යනකොට, ඉස්කෝලේ වලට යනකොට. සිරිත්තිරිත් අනුගමන කරන්න, පසළොස්වක දවසට හැමදාම පන්සලට යන්න. ඒ වගේම කොච්චර කණ්ඩ නැති වුණත් බැරි වුණත් ආලුණු දෙකකුයි මොල් ගෙඩියකුයි හරි පන්සලකට ගෙනිහින් දෙන්න. ධර්මයේ තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. වෙන මොකවත් ශ්‍රේෂ්ඨ නැහැ. ධර්මය අවබෝධ කරගන්න කවදා හරි කල්ප කළ කෝටි ගණන් සක්වලවල් මණ්ඩල. ඒ මණ්ඩල කෝටි සංඛ්‍යාත ගණනාවක් තියෙනවා. ඒවට කියන ආඥා ක්ෂේත්‍රය කියලා.
ඒවා විනාශ වෙනකොට අපි ඔක්කොම විනාශයි. අපි දැන් පින් කරලා තිබුණොත් ආබස්තර දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා ආබස්තර දිව්‍ය ලෝකයේ ගිහිල්ලා ආයෙත් අපිට මනුස්ස ලෝකෙට එන්න පුළුවන් පින් කරන්න. ඒ නිසා මේ උතුම් පින්කම මේ පුරා විද්‍යා නිලධාරී මහත්තුරු නෝනා දෙන්නෙක් ඉන්නවා. ඒ නෝනා දෙන්නට මේ ඔක්කොටම සැප වේවා ජය වේවා ලැබුණ අවසර දුක් දුන්නස්තරින් තොරව යහපත් ජීවත් වීමට හේතු වාසනා වේවා කෙලවර නිවන් සැප ලැබේවා කියලා සාදු කියනවා.